හරි. දැන් පුතාලා ඔන්න අපි අවුරුද්දට කරන වැඩක්. අවුරුද්දට කරන මේ අවුරුද්දට කරන ඔයාලා ගොඩක් ආස දෙයක් ඔයාලා අවුරුද්දට අඳින් කරන්න කැමති දෙයක් තමයි ටීචර් අද කියලා දෙන්න ටීචර් පොඩ්ඩක් බෝඩ් එක නම් ක්ලියර් නෑ වගේ පොඩ්ඩක් පිළිද ගන්න වෙලා ගියා මොකද ක්ලාස් එකක් ඉවර වෙලා ආවේ ඒ නිසා චිත්‍ර දිහා බලන්න හරි හරි දැන් මම පිළිදන්නම් එතකන් හරි දැන් එතකොට ඔයාලා ඔක්කොම අය මං හිතනවා රෙකෝඩින් එක බලන ළමයිනුත් ආසයි කියලා ඔන්චිලි පදින්නනේ හැබැයි ඔන්චිලි පදින එක ඉතින් අවුරුද්දටම අවුරුද්දට හරි විශේෂයි ඔන්චිලි වාරං කවි කියලා තමයි මේ ඔන්චිලි පදින්නේ දැන් ඔයාලා නිතරම ඔන්චිලි පදිනවත් ඇති නේද ඒ උනාට අවුරුද්දට කරන ඔය මේ සිරිත් වලින් චාරිත්‍රමය සිරිත් වලින් එකක් තමයි පුතේ මේ ඔන්චිලි පදිනවා කියන්නේ. ඒකට ඔන්චිලි වාරං කවි කියලා හරි ලස්සනට කවි ගායනා කරමින් තමයි ඔන්චිලි පදින්නේ. අපි මේ චිත්‍රය අද ඇඳලා බලමුනේ. හැබැයි පිටුව පිරෙන්නම අඳින්න ඕන. හරි එහෙනම් ඔන්න රෙඩි නේද අඳින්න? එහෙනම් ඔන්න අපි අඳින්න ගමු. දැන් එහෙනම් ඔන්න ලොකු රවුමක් අඳින්න ඕනේ. ඔන්න අපි අඳින්න ගන්නවා රවුමක්. අඳින්න බලන්න හැමෝම. ඔයාලගේ රවුම ටීචර් අඳිනවා වගේ හරි ලස්සනට රවුම් නැති වෙන්න පුළුවන්. තාම චූටි ළමයිනේ. ඔයාලට පුළුවන් විදිහට නිදහසේ අත අරගෙන යන ගමන් රවුම අඳින්න. ඔයාලගේ රවුම ඔයාලා රවුමක්ම අඳින්න බෑනේ. ඉතින් තාම චූටි ළමයිනේ. හරි ලස්සනට ටීචර් අඳිනවා වගේ අඳින්න අමාරුනේ. ඔයාලගේ හැඩ රේඛා තමයි ලස්සන. ඒ නිසා ඔයාලා කැමති විදිහට ඔයාලගේ රවුම අඳින්න බලන්න. ගිය සතියේ රෙකෝඩින් එක මම දානවා. ගිය සතියේ පන්ති කරන්න බැරි වුණ එකේ රෙකෝඩින් එක දානවා. ඔයාලට ෆ්‍රී ටයිම් එකක් අරගෙන බලන්න ගිය සතියේ රෙකෝඩින් එක. හරි? නිකන් ඉන්න වෙලාවට ෆ්‍රී ටයිම් තිබ්බොත් බලන්න. හරි. ඔන්න රවුමක් ඇඳගත්තද පුතේ හැමෝම ඇඳගත්තද? Excuse me, miss. ඔව්. Excuse me. ඔව් පුතේ කියන්න. We didn't do any classes last week. පුතේ ගිය සතියේ ටීචර් ක්ලාස් එක තියන්න බැරි වුණා නේද? මං ගිය සතියේ ක්ලාස් එක කරන්න බැරි වුණා කරන්ට් එක ගිය හින්දා එකපාරම. ඒ නිසා ඒ රෙකෝඩින් එක මම දානවා. එතකොට බලන්න දැන් ඔයාලට ඉස්කෝලේ පටන් ගත්තද? දෙවින්ට ඉස්කෝලේ පටන් ගත්තද පුතේ? ඉනුදිට? කැඩි කැඩිත් දන්නේ නැහැනේ. හරි කැම් එක ඔන් කරන්න පුළුවන්ද පුතේ? තාම බැරිද? කො බලන්න ඇන්දද? දෙන්නම ඇන්දද? ඕකේ. පෙන්නන්න බලන්න ඇඳපු අය. කො පෙන්නන්න බලන්න. කො බලන්න දෙවින් පුතා ඇන්දද පුතේ? බ්ලර් වෙලා පේන්නේ බ්ලර් වෙලා. හරි දැක්ක හරි. දැන් ඔන්න කොණ්ඩේ අඳිමුකෝ. හරි පුතේ දෙවින් හරි පුතේ. දැන් ඔන්න සර්කල් එක ඇඳලා ඉවරයි. දැන් අපි අඳිනවා කොණ්ඩයාගේ. ඔන්න බලා ගන්න. මෙතන ඉඳලා මේ අයිනට එනවා. මේ පැත්තේ ඉඳලා මේ අයිනට එනවා. ලස්සනට ඇඳ ගන්න බලන්න. අපි එයාගේ ඇස් දෙක අඳින්න ඕන දැන්. කොහොමද පුතේ ඇස් අඳින්නේ? මෙන්න මේ ටීචර් අඳින විදිය බලන්නකො. මෙන්න මෙහෙම ඉරි දෙකක් අඳිනවා. හරිද? ඔන්න ඉරි දෙකක් ඇඳලා මෙන්න මේ වගේ රවුන්ඩ් එකක් අරගෙන ඔන්න සර්කල් එක පොඩි රවුමක් ඇඳලා ඒකේ මැද තව චූටි රවුමක් අඳිනවා මේ. හරි ලේසි.
හා දැන් ඔන්න අපි ඇහැට උඩින් වෙන්න මේ වගේ දෙකකුත් දාගමු. හා දැන් ඔන්න එයාගේ නෝස් එක. නෝස් එක ඔන්න hina වෙලා ඉන්නේ. හොඳයි. hina වෙනකොට මොකද්ද වෙන්නේ? දත් දිව පේනවා නේද? අපි hina වෙනකොට ඔන්න දිව පේනවන්න. එහෙනම් ඔන්න දිවත් ඇඳා මෙන්න මෙහෙම. දැන් චුට්ටක් බලන්න කොන්න ටීචර්ගේ බලන්න. ටීචර්ගේ ඇහැ තියෙනවා. ටීචර්ගේ ඇස් දෙක කෙලින්ම තමයි තියෙන්නේ. මොකද්ද? කන. ඔයාලගෙත් එහෙමයිනේ. ඔයාලගෙත් එහෙමයිනේ. කෙලින්ම තමයි කන් දෙක තියෙන්නේ. එහෙනම් ඔන්න ඔයාලා දැන් ඉස්කෝලේ ඔයාලා ගිහලා චිත්‍ර අඳිනකොට ඔයාලා මෙන්න මේ වගේ වැරදි කරනවා. මෙන්න මේ වගේ. මේ බලන්න මොන වගේ වැරදිද කරන්නේ කියලා. දැන් මෙහෙම මූණ ඇඳලා ඇස් දෙක ඇඳයින් පස්සේ එක කනක් පහලින් අඳිනවා, එක කනක් උඩින් අඳිනවා. එහෙම අඳිනවනේ. එහෙම අඳින්නේ අපි. අපේ ඇස් දෙක කෙලින්මනේ කන් දෙක තියෙන්නේ. එහෙනම් කෙලින්ම ඇස් දෙක කෙලින්ම කන් දෙක ඇඳ ගන්න බලන්න මෙන්න මෙහෙම. ඇඳ ගන්න. ගර්ල් කෙනෙක් අඳින්නේ. හරි? ඔන්න එයාගේ හරිද පුතේ? ෆිනිෂ්. දැන් අඳිමු අපි බෙල්ල. බෙල්ල කොහමද අඳින්නේ? මෙන්න මෙහෙම බෙල්ල. අඳින්න මේ. Done is. හරි ඉන්න. Done. හරි. දැන් ඔන්න අපි දැන් එයා ඔන්චිරි පදිනවනේ. දැන් ඔන්න අත් දෙක උඩට අල්ලගෙන ඉන්න. එහෙනම් ඔන්න බලන්න. මෙතන ඉඳලා මෙන්න මෙහෙම උඩ ටිකක් යනවා. මේ පැත්තේ ඉඳලා මෙහෙට ටිකක්. දෙපැත්තට යනවානේ. ඉර දෙකක් අඳ ගන්න දෙපැත්තට. හරි? ඔන්න ඉතින් ඔන්න එයාගේ 70 අතත් ඇඳගමු මෙන්න මෙහෙම. මේ පැත්තෙනුත් මෙන්න මෙහෙම. හරි? ඒක ඇවිල්ලා මෙන්න මෙතනට එනවා. මේ පැත්තෙන් මෙහෙම එනවා. ඇඳ ගන්නකෝ. හරි. දැන් මේක මෙහෙම පහළට එනවා. මේ පැත්තෙන් මෙහෙම පහළට ඇවිල්ලා මෙන්න යා කරනවා මෙහෙම මේ. හරිද? දැන් එයාගේ 70 මෙන්න මේ විදිහට ලස්සනට මෙන්න මෙහෙම අඳින්නකෝ.
ඊට පස්සේ මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙතනට යනවා. හරිද? Then yes. ඕකේ. දැන් ඔන්න මෙහෙම පහලට ඇවිල්ලා පුතේ මේ පැත්තට මෙහෙම යනවා. මෙතනින් මෙහෙම ගිහිල්ලා කකුල් දෙක අඳින්න ඊට මදි වෙයිද? චුට්ටක් ඉන්නකෝ. අපි ටිකක් කකුල් දෙක අඳින්නත් ඉඩ තියලා මෙන්න මේ ගානට අඳිමු කොහොම? ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා මෙතනට ඔහොම ඉරක් අඳිනවා. මේ බලන්න. හරි ලේසි. දැන් මට පෙන්නන්න ඕන දෙන්නම දැක්කේ නෑනේ කොහොමද ඇඳලා තියන්නේ කියලා. කො බලන්න ඉනුදි තව ටිකක් දික් කරගන්න පුතේ. තව ටිකක් දික් කරගන්න ටිකක් කොටයි වගේ. තව මෙන්න මේ ගානට වගේ චුට්ටක් ඉඩ තියෙනකන් දික් කරගන්න. හරි. ටීචර් දික් කරගෙන තියෙන ගානට. කො බලන්න දෙවි පුතා කො ඉන්න බ්ලර් වෙලා පේන්නේ ටීචර්ට පේන්නේ නෑනේ. ඉනුදි හරි. මෙන්න යන්තම් පේනවා. හරිනේ. හරි. හොඳයි. ලොකුවට ඇඳලා තියනවා දෙවියන් පුතා. හොඳයි. දැන් කකුල් දෙක අඳින්න එපැයි. දැන් ඔන්චිල්ලාව පදිනකොට කකුල් දෙක උඩ යනවා නේද? එහෙනම් කොහොමද අපි කකුල අඳින්නේ? මේ පුතාලට පුළුවන් විදියට අඳිමුද? මෙන්න මෙහෙම කකුල උඩට ගිහිල්ලා. හොමින්න. තාම ඉවර නැහැ. මෙහෙම ඉරි දෙකක් මෙහෙම උඩට ගිහිල්ලා පුතාලා ඔන්න ඔහම කකුල් දෙක අඳින්න ඕනේ ඇඟිලි. ඔන්න අනිත් කකුලත් ඔහොම ගිහිල්ලා එතන නම් ටීචර්ට ඉඩ මාදි පුතාලට ඉඩ තියනවද? No teacher. මේ දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙම කකුල් දෙක අඳින්න ඕන. දැන් මෙන්න මෙතන අඳින්න අමතකුණානේ. මෙන්න මෙහෙම පහලට ඉරක් ඇඳලා මෙන්න මෙහෙම රැලි අඳිමු නේද? චීත්තට මල් අඳින්න අමතකුණානේ. මල් පෙති ටිකකුත් අපි අඳිමු. හැබැයි 1 2 3 4 5 කියලා ගණන් කරලා අඳින්න ඕන. පෙති 4ට වැඩි ඇඳාම තමයි ලස්සන.
Did you finish? Yes, teacher. Miss, done, miss. Done. පෙන්වන්න බලන්න දෙන්නම. Very good. හොඳයි නේ හිනුදි. දෙවින් පුතා හොඳයි. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ වගේ අත් දෙක යන්නේ නැහනේ. හරි පුතේ. හොඳයි. දෙවින් හොඳයි. very good. අත් දෙක කෝ අපි අත් දෙක යන්නේ නැහනේ. මෙන්න මෙහෙම මේ ඔන්න බලන්න ටීචර් අඳින විදිය හොඳට බලා ගන්න හොඳේ. මෙන්න මෙහෙම අත උඩට ගිහිල්ලා හරිද? ඔන්න අත් දෙක උඩට යනවා. හරි. ඊට පස්සේ පුතේ මේ පැත්තට හැරිලා ඔන්න ඇඟිලි ටික අඳිනවා මේ. දැක්කනේ? ඔන්චිල්ලාවේ මේ මොනවාද? ලනු දෙක අල්ලගෙන ඉන්නේ මේ. ඔන්න උඩට යනවා. මේ පැත්තට ඇවිල්ලා මෙන්න ඇඟිලි අඳිනවා මේ. හරි? මේ අතත් එහෙමයි. මෙහෙම උඩට යනවා. මේ පැත්තට හරවලා ඔන්න ඇඟිලි අඳිනවා. ඊට පස්සේ Done, miss. ලනු දෙක අඳින්නත් එපයි. ඔන්න ලනුව මේ පැත්තෙන් එකක් එනවා. මේ පැත්තෙන් ඔන්න තව එකක් එනවා. දැන් අපි ඔන්චිල්ලාව මෙන්න මේ විදිහට චුට්ටකින් මෙන්න මේ විදිහට අඳිනවා. අඳ ගන්න පුතේ බලන්න. අපි යාට කොණ්ඩයක් යන්නෙත් නෑනේ නේ. කොණ්ඩේ අඳින්නත් එපයි. කොණ්ඩේ පස්සේ අඳිමුනේ. කොණ්ඩෙත් මලක් දාන් ඉන්නවා අඳිමුකෝ. මෙතන මලක් අඳින්නකෝ ලස්සන. ගසක් අඳින්නත් ඕනේ. මේක පිටිපස්සෙන් අපි අඳිමුනේ මෙහෙම ගසක්. ගස්වල අතු තියනවා වගේ. වලාකුළු අඳිනවා වගේ ගසේ අතු අඳිමු මෙහෙම. දැන් නම් තියන්නේ පාට කරා.
Done, miss. හා පෙන්වන්න බලන්න. දෙන්නම පෙන්වන්න. very good. හොඳම හොඳයි. දෙවින් පුතා හොඳම හොඳයි. very good. ඉනුදි දුවත් හොඳයි. ලස්සනයි. හා දැන් එහෙනම් අපි පාට කරන්න ගමුනේ. හා දැන් ඔයාලට මතකද ටීචර් කියලා දීලා තිනවා මූණ පාට කරන්න කලර් කීයක් ඕනද කියලා කලර්ස් කීයක් ඕනද? 3. හා මොනවාද? orange, Yellow, right. හා ගන්න බලන්න මේ light yellow ගන්න. light yellow එකයි orange එකයි white color එකයි ගන්න. හා ඉක්මනට පාට කරමු අපිනේ. හා දැන් ඔන්න orange color එක අරගෙන පාට කරගන්න. orange color එකටම mix කරලා yellow color එක ගන්නවා. මේකේ ඇහි බෝලේ පාට කරන්න එපා, වටේ පාට කරාට කමන්නේ. හරි? ඇහි බෝලේ පාට කරන්න එපා. ඊට පස්සේ white color එක මේ අන්තිමට ගන්න පුතේ මේ. දෙකනේ හා. බෙල්ලෙත් ඒ විදිහටම තමයි orange, yellow, white. orange, yellow, white. අත් දෙකත් ඒ විදිහමයි orange, එයාගේ මේ මවුත් එක පාට කරලා එයාගේ දිව රෙඩ් කලර් එකෙන් පාට කරා ටීචර්. හරි? हाँ फिनिश. हाँ ko බලන්න හොඳයි නේ very good. ඉනුදි ස්කෝල්ට යනගෙන කකුල් දෙක අමතක වුණානේ ටීචර්ට. පුතාලා පාඩ කරන්න එන කකුල් දෙක.
orange, yellow, white. ඔයාලා දන්නවද අවුරුදු කාලෙට හැදෙන මල් මොනාද කියලා? එරබදු මල්. ඉරබදු මල් නේ. හා. very good. හොඳයි නේ. ඉනුදි හොඳයි. දැන් ඔයාලා ගාව තියෙනවද රෙඩ් කලර් එක? කෝ බලන්න ටීචර් අරන් පෙන්නන්න බලන්න රෙඩ් කලර්ස් දෙකක් වගේ තියෙනවනේ. රෙඩ් කලර් එකක් අරගෙන පෙන්න රෙඩ් pink. Red and pink. අන්න හරි. ඔය තියෙන ඉනුදි ඒ දෙක තමයි. හරි. හා. Hello. මොනවද කරන්නේ? මොනවද කරන්නේ? ඇයි? ඇයි? එකපාරම නේද? එකපාරම හෙවදන්නේ කියන්නේ. මනන්න කොට තවාගන්න ඕනේ නම් කියන්නේ. මේ මම පන්ති.
හරිද? තව තියනවද? ඈ? දැන් රෙඩ් කලර් එක අරගෙන මෙන්න මේ රෙඩ් කලර් එක හරි. රෙඩ් කලර් එක අරගෙන මෙන්න මෙයාගේ වටේ ඇඳුම වටේටම පාට කරග ඇඳුම මේක මැද පාට කරගන්න නෑ වටේ විතරයි හොඳේ. මෙන්න මෙහෙම ඇඳුම වටේට පාට කරලා හරිද රෙඩ් කලර් එකකින් මැද මෙන්න මේ පින්ක් කලර් එකෙන් පාට කරගන්න. දැන් මෙයාගේ චීත්තේ පාට කරනකොට පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා පුතාලට. ඇයි දන්නවද? චුට්ටක් බලාගන්නකෝ ඇයි කියලා. පර්පල් කලර් එක තමයි ගාන්නේ මල් චීත්තේ පාට කරන්න. හැබැයි පොඩි වැඩක් තියෙනවා කරන්න. මුලින්ම පර්පල් කලර් එක අරගෙන මේ මල වටේට ඇඳගෙන ඉන්න ඕන. මේ බලන්න. මේ මල් වටේට ඇඳගෙන ඉන්න ඕන. ඊට පස්සේ මොකද දන්නවද කරන්නේ? මෙන්න මෙහෙම මල් වටේ ඇඳගෙන බලාගන්න චුට්ටක් මෙන්න මෙහෙම වටේට පාට කරනවා මේ මල වටේ ඉස්සෙල්ලා ඇඳ ගන්නවා හරි ඉස්සෙල්ලා ඇඳගෙන ඉවර වෙලා තමයි වටේට මෙන්න මෙහෙම පාට කරන්නේ සම්පූර්ණයෙන්ම පාට කරන්නේ මල වටේට මෙන්න මෙහෙම පාට කරන්නේ මෙන්න මෙහෙම මල වටේට පාට කරලා අපි ගන්නවා ලයිට් බ්ලූ කලර් එක. හරිද? ඉස්සෙල්ලා මෙන්න මෙහෙම මල වටේට පාට කරගෙන ඉන්නකෝ. ඊට පස්සේ මම කියලා දෙන්නම්. මේ හිස් දැන් තියලා තියෙනවා ටීචර් සුදු පාටින්. ඔක්කොම ටීචර් පාට කරලා නැහැ. හරිද?
මල වටේට විතරයි පාට කරලා තියෙන්නේ. මැද හිස් තියනවානේ. ඒ හිස් තැන් තිබ්බ තැන පාට කරනවා අපි පුතේ. ලයිට් බ්ලූ කලර් එකෙන් නිල් පාට අරගෙන පාට කරනවා. බලාගෙන නේද ඉන්නේ දෙන්නම. හරි මේ මැද හිස් තැන් වල ගන්න ලයිට් බ්ලූ කලර් එක පාට කරගන්න. හේතුව මොකක්ද? දැන් ඕක තවා ගන්නකො. තවාගෙන හිටේ දාන්න. Please, teacher. කො බලන්න ඉනුදි පෙන්නන්න පුතේ. very good. ලස්සනයිනේ. හොඳයි. Miss, අපි කොණ්ඩේ අඳින්නේ නැද්ද? කොණ්ඩේ අඳිමු අපි අන්තිමටම.
දැන් මෙන්න මේක අඳින්නත් එපැයි අපිනේ. ආයෙත් හද නිල් හරි මෙහෙම හද නිල් අරගෙන මෙන්න මේ ටිකේ හද නිල් ගන්නවා. හරි මේ උඩ ටිකේ ලානි මේකත් එක්ක මික්ස් කරලා තමයි ගන්න. එයාගේ කොණ්ඩේට අපි මලක් දැම්මනේ. මල අපි රෙඩ් කලර් එකකින් පාට කරමු. මේ ඔයාලා ගාව තියෙනවද මෙන්න මේ ගෝල්ඩ් කලර් එක වගේ කලර් එකක් තියෙනවා පුතේ? මෙන්න මේ කලර් එක ගෝල්ඩ් කලර් එක වගේ. ලයිට් බ්‍රවුන් කියලා තමයි කියන්නේ. හැබැයි මේක ගෝල්ඩ් වගේ නේ. තියනවද? අන්න හරි. දෙවින් පුතා ගාව තියෙනවා. ඉන්නු දිගාව. අන්න හරි. ඔයාලා දැන් මෙයා මේ ඔන්චිල්ලා විදගෙන ඉන්න එක අපි ඒ කලර් එකෙන් පාට කරමුනේ. හරි කලර් කරන්න ටීචෙන්න. very good. හොඳයිනේ. ඉනුදි කලර් කරලා. දෙවින් පුතා දැන් කොතනද පුතේ කලර් කරන්නේ? කොයි හරියද? තව තියෙනවද ගොඩක්? හරි හිමීට කලර් කරන්න කමක් නැහැ. හිමීට කලර් කරන්න.
දැන් tree එක පාට කරන්නේ අපි කොහොමද? එරබොදු ගහක්. මෙහෙම කරමු. ඔයාලගේ පාට පෙට්ටියේ තියෙන තදම කොළ පාට එක ගන්න. dark green color එකයි light green color එකයි ගන්න බලන්න. dark green light green. දැන් ඔන්න මෙන්න මෙහෙමයි මේ. dark green ඊළඟට light green ගන්නවා.
දැන් ටීචර් කිව්වා පුතාලට කලින් මේක නම් ගෙදර ඉඳන් ඔයාලට තනියෙන් හිමීට පාඩ කරගන්න පුළුවන්. මේ පසුබිමට පුතාලා කැමති ඕනම කලර් එකක් දාන්න පුළුවන් කියලා. නේද? හරි ඕනම කලර් එකක් භාවිතා කරන්න පුළුවන්. හරි. මේ ඔන්චිලාවේ පටි මේ ලනුව මැකුණට කමක් නැහැ පාට කරගන්න. හිමීට පාට කරගන්න හදිස්සියක් නැහැ හොඳ හිමීට ඔයාලා පාට කරගන්න. Excuse me, miss. ඔව්. පාචි දෙක අඳින්න නැත්ද? මොකද පුතේ? මේ පාචි දෙක කල කරන්න. හරි හරි අපි කලර් කරමු ඒක. පටි දෙක අන්තිමට කලර් කරන්න හරි. දැන් ඔන්න පසුබිමත් ගාලා ඔක්කොම කරලා උනායෙන් පස්සේ තමයි ඒක කලර් කරන්නේ. දැන් ඔර මේ අපි මොකද්ද පුතාලා දැන් එරබොදු මල් දැකලා තියෙනවද? එරබොදු මල් මොන කලර් එකේද තියෙන්නේ? මොන පාටද? එරබොදු මල් Red color. රෙඩ් කලර් ඔව් රෙඩ් කලර් එරබොදු මල් තියෙන්නේ නේ. එතකොට අපි එහෙනම් දැන් රෙඩ් කලර් වලින් පෙන්නන්නත් එපා නේද? දැන් කොහොමද පෙන්නන්නේ? ඔයාලා දැකලා තියෙනවද කොහොමද තියන්නේ කියලා මේ චුට්ටක් බලා ගන්නකෝ. මෙන්න මෙහෙම ලකුවට මෙහෙම පහළට ඉරක් ඇඳලා මේ දෙපැත්තට මෙන්න මෙහෙම ඔන්න ඔහම අඳින්න මල් වගේ. එතකොට හරි. ඔන්න එරබොදු මල් ඔන්න ඔහම තමයි තියෙන්නේ. හරිද? පාට කරලා ඉවරුණාම අඳිමු.
දැන් කොණ්ඩේ නම් පුතාලට පුළුවන් බ්ලැක් කලර් එක මෙන්න මෙහෙම දැන් අන්තිමට කලර් කරලා ඉවරනයින් පස්සේ තමයි බ්ලැක් කලර් එක ගන්නෙ. මෙන්න මේ බ්ලැක් කලර් එක චුට්ටක් ගාලා මෙන්න මේ බ්‍රවුන් කලර් එක පොඩ්ඩක් කොණ්ඩේ මැදට ගා ගන්න පුළුවන්. එතකොට නැත්තම් කළු පාටින්ම දැම්මොත් කැත වේවි කොණ්ඩේ නේද? පුතේ මේ ෆ්ලවර් වල මැද බ්ලැක් කලර් එක දාගන්න. මේ ෆ්ලවර්ස් හැම එකකම අන්තිමට ලයින් එක ඇඳ ගන්න. චිත්‍ර කලර් කරලා ඉවරනයින් පස්සේ දැන් මේ කලර් කරලා ඉවරනයින් පස්සේ පුතාලට පුළුවන් මෙයාගේ කොණ්ඩේ බෝල ඇඳ ගන්න. මෙන්න මෙහෙම බෝල ඔන්න ඔහම බෝල කොන් බ්ලැක් කලර් එකෙන් ඔන්න ඔහම පාට කරලා ඉවරනහම හොඳයි. අන්තිමට තමයි බ්ලැක් කලර් එකෙන් මෙන්න මෙහෙම බෝල ඇඳ ගන්න පුළුවන්.
Is there no current? Huh? කෝ බලමු. very good. හොඳයිනේ. මේ කවුද? ඉනුදි මල්වල මැද බ්ලැක් කලර් එක ඇඳ ගන්න. මල්වල මැද දැක්කද? බ්ලැක් කලර් එක ඇඳ ගන්න පුතේ. කෝ බලමු දැන්. හමින්න. හොඳයි. කට පාට කරලා very good. ලස්සනයි. හොඳම හොඳයි. Teacher, ලනු දෙක ලනු දෙක බ්ලැක් කලර් එකෙන් පාට කරාද පුතා? මේ අර අලුත් වෙලා කොම්ප්ලීට් වැඩ කළේ යාගේ නම් එක තියෙනවා. ඔයාලා තමයි ජෙනරේෂන් කොම්ප්ලීට් කරනකොට තමයි ඔයාට මේ යාගේ නම් එක තියෙනවා.
උතේ අත රිදෙනවද ඉනුදිගේ දෙවින් පුතාගේ අත රිදෙනවද? Nah. Nah, Miss. හරි දැන් මට දෙවින් පුතා දැනට ඉවර ටික පෙන්වන්න බලන්න දෙවින් පුතායි ඉනුදි දුවයි දැනට ඉවර වෙලා තියෙන ටික. කො බලන්න දැනට ඉවර වෙලා තියෙන ටික ඔක්කොම පාඩ කරන්න ටයිම් මදි ඇතිනේ. ඉනුදි නම් ඔක්කොම ෆිනිෂ් නේද? තව එරබොදු මල් ටිකක් ඇඳගන්න පුතේ රෙඩ් කලර් එකකින් ඉනුදි. තව ටිකක් ඇඳගන්න ටීචන්ද වගේ එතකොට තව ලස්සනයි. තුනක් ඇඳලා තියෙනවා. තව දෙක තුනක් අඳින්න. එතකොට තව ලස්සනයි. දෙවින් පුතත් පෙන්වන්න බලන්න දැනට ඉවර ටික විතරක්. දැනට පාට කරපු ටික විතරක් පෙන්වන්න කොහමද කියලා බලන්න. very good. හොඳයි. පුතේ බ්ලර් වෙලා චුට්ටක් පේන්නේ ටීචර්. පාටි කරලා තියෙන ටික පේන very good. හොඳයි. මූණ වටෙත්. එයාගේ මූණ වටෙත් අඳින්න පුතේ ලයින් එක. මූණ වටේ ලයින් එක අඳින්න. බ්ලැක් කලර් වලින් ලයින් එක අඳින්න. හොඳයි. ඉනුදිත් හොඳයි. හරිම ලස්සනයි. දෙන්නගේම චිත්‍ර දෙක හරිම ලස්සනයි. මේ මූණ වටේ මෙහෙම අඳින්න ලයින් එක එතකොට හරි. Miss and the. Miss and the. හරි. දැන් එහෙනම් දෙන්නගේම චිත්‍ර දෙක දාන්න. හොඳයි ටීචර්ට බලන්න. දෙන්නගේම චිත්‍ර දෙක ගොඩාක් ලස්සනයි. හරි. එහෙනම් හරි. අද එහෙනම් ටීචර් පන්ති ඉවර කරනවා. අපි ඊළඟ දවසේ තවත් ලස්සන චිත්‍රයක් අඳිමු එහෙනම්. හොඳයි.
හරි. එහෙනම් ආයුබෝවන්. good night. bye. Good night. See.